අපි හැමෝගෙම බලාපොරොත්තුවක් තියෙනවා අපි දවසක අනිවාර්යයෙන්ම සාර්ථක වෙන්න ඕනේ. අපි දවසක පෝසත් වෙන්න ඕනේ කියලා. හැබැයි මම ඔයාගෙන් ඇහුවොත් ඔයාගේ ඒ ප්‍රාර්ථනාවයි අද දවසේ ඔයා හිතන විදිහ සහ ඔයාගේ චර්යාවන් ඒකට ගැලපෙනවද? මනසේ තියෙනවානේ ඉලක්කයක් තිබුණොත් තමයි ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් කියලා. හැබැයි ඔයා දන්නවද මෙතන ඊට වඩා එහා ගිය කතාවක් තියෙනවා. මෙන්න මෙහෙම හිතන්න. දැන් ඔයා ගෙදරින් එළියට බැස්සට පස්සේ තව කෙනෙක් ඇවිල්ලා ඔයත් එක්කලා වාද කරන්න පටන් ගන්නවා. අපි කියන්නේ උණුසුම් වචන හොමාරුවක් යනවා. ඔයා එයාට බයිනවා, එයා ඔයාට බයිනවා. දැන් මේ කාරණාව දුරදිග යද්දී ඔන්න එයා බලනවා පැත්තක් හැරිලා තියෙන පොල්ලක් දිහා. දැන් අපේ මිනිස්සු වශයෙන් අපිට තියෙන හැකියාව තමයි අපිට කෙනෙක්ගේ ඇස් දෙක දිහා බලලා එයාගේ මූණ දිහා බලලා අපිට තීරණය කරන්න පුළුවන් එයා දැන් මොකද්ද කරන්න යන්නේ කියලා. මෙන්න මෙතනදී ඔයාට තේරෙනවා දැන් මේ උණුසුම් වචන හොමාරුදී එයා අර පොල්ල ගන්න පුළුවන්. දැන් අන්න ඔයාගේ මොලෙන් ඔයාට පණිවිඩයක් එනවා ඔයත් ඉක්මනටම ආරක්ෂාකාරී දෙයක් හොයාගන්න. මෙතනදී උන දේ ඔයා හරියටම කල්පනා කරලා බලන්න. ඒ උන දේ තමයි මිනිස්සු වන අපි ගොඩක් වෙලාවට පින්තූර වලින් තමයි සිතුවිලි හදන්නේ. එතකොට වෙන දේ තමයි ඔයාට මේ ජීවිතයට ඉලක්කයක් තියෙද්දි ඔයාට කරන්න ඕන පියවරවල් දැන් හදාගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ හැම වෙලේම ඉලක්කයක් තියෙද්දි තමයි ඔයාට වැඩපිළිවෙලක් හදාගන්න පුළුවන් වෙන්නේ. හරියටම අර සිද්ධියේදී අරයා අර පොල්ල ගත්තොත් මම මොකද්ද කරන්න ඕනේ? ඒ කියන්නේ එතන ඒ කන්ටෙක්ස්ට් එක එහෙම නැත්නම් එතන යමක් සිදු වෙන්න යන බව ඔයාට තේරුම් නැත්නම් ඔයාට ඊළඟ පියවර මොකද්ද කියලා හිතා ගන්න බෑනේ. මෙන්න මේ නිසාම තමයි ඔයාට මට ඉලක්කයක් අවශ්‍ය වෙන්නේ ජීවිතේට. දැන් අපි මෙහෙම හිතමු. කෙනෙක් ඉන්නවා එයා මේ වෙලාවේ කරන දෙයට කැමතිත් නැහැ. හැබැයි ජීවිතය වෙනස් කරගන්නත් බයයි. අපි ඒ කතාවම පොඩ්ඩක් තව දුරටත් කල්පනා කරලා බලමු. දැන් ඔයා හිතන්න ඔයා ඒ පුද්ගලයා නම් වෙනස් වෙන්න කැමතිත් නැත්තම් තව අවුරුදු 5ක් ඉස්සරහදී කොහොමද ඔයාගේ ජීවිතය? ඒ කියන්නේ ඔයා වෙනස් වෙන්න කැමති නෑ. හැබැයි අවුරුදු 5ක් වයසට ගිහිල්ලා ඒ කියන්නේ මේ හිටියට වඩා ඔයා දැන් දරුණු විදිහට ඒකෙන් පීඩා විඳිනවා. මේ මොහොතේ ඔයාගේ ජීවිතය ගැන ඔයාට සතුටු නැත්තම් අද ඉඳන්ම වෙනස් කරගන්න පටන් ගමු. මොකද තව කාලය දැම්ම කියන්නේ අපි පස්සට කරනවා කවදා හරි දවසක කරනවා කියන්නේ ඔයාගේ ගැලවීමට කාරණාවක් මේ මොහොතේ ඔයාට සැනසීමක් වගේ දැනුණට ඒක ඔයාගේ ජීවිතයට ගැලපෙනම පිළිතුරක් නෙමෙයි. මොකද ඔයා කරන්නේ අර අයිස් කන්දකින් උඩින් එන පොඩි අයිස් බෝලය ලොකු වෙලා පල්ලෙහාට ඇවිල්ලා ඔයාව යට කරගෙන යනකම් කිසිම පියවරක් ගන්න නැතුව ඉන්න එක. මෙන්න මේ නිසාම තමයි මේ වගේ වීඩියෝ ඔයා බලද්දි ඔයාට ජීවිතේට යන ගමන් මඟ හදාගන්න ඉලක්කය උනත් ඇයි අපි ඉලක්කයක් හදන්නේ? ඒ වගේම ඉලක්කයකදී කරන වැඩපිළිවෙල කියන මේ හැම කාරණාවක්ම ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. මෙතනදී ඊළඟට අපිට ඇහෙන කාරණාව තමයි මම වෙනස් වෙන්න කැමති. මට වෙනස් වෙන්නත් ඕනේ. හැබැයි මට බය හිතෙනවානේ. දැන් මම ඔයාගෙන් අහනවා හරි ඔයා මේ මොහොතේ නම් ඉන්නේ ඔයා වෙනස් වෙන්න ඕනේ කියලා හිතද්දිත් බය හිතෙනවා නම් ඇයි ඔයාට හිතන්න බැරි මම වෙනස් වෙලා මේ යන ගමන සාර්ථක වෙයි මගේ ජීවිතය වෙනස් වෙයි මගේ ජීවිතය ධනාත්මක පැත්තට යයි කියන එක. ඒ කියන්නේ දැන් ඔයාට පුළුවන් නම් ඍණාත්මක විදිහට මේ මොහොතේ ඉඳගෙන ඉස්සරහ ගැන බය වෙන්න ඔයාට පුළුවන් වෙන්න ඕනේ මේ මොහොතේ ඉඳගෙන ධනාත්මක විදිහට හිතලා මගේ ජීවිතය වෙනස් වුණාම මෙන්න මේ විදිහට වෙන්නේ කියලා ඒ දැනෙන හැඟීම තුලින් ඔයාගේ ඉදිරි පියවර ගන්න කටයුතු කරන්න. දැන් ඔයා මට ඊළඟට කියන කාරණාව තමයි අනිල් මම හරියටම මොකද්ද කරන්න ඕනේ කියන එක දන්නේ නැණි. මට ඒක තේරෙන්නේ නැණි කියලා. මම ඔයාට මෙන්න මෙහෙම පහසු ක්‍රියාවලියක් කියලා දෙන්නම්. ඔයාගේ ජීවිතේ ඔයා සමාජයේ ඉද්දි දකින ඔයාගේ හිතට වද දෙන ප්‍රශ්නයක් ගමු. දැන් උදාහරණයකට කියනවා නම් මොකක් හරි දෙයක් ඔයා සමාජයේ ජීවත් වෙද්දී ඔයාට හිතෙනවා මගේ අදහසක් තියෙනවා මේක මීට වඩා හොඳට කරන්න පුළුවන්. අන්න ඒක ඔයාගේ ජීවිතේ කරන්න ඕන දේ වෙන්න පුළුවන්. දැන් මෙන්න මෙහෙම
මෙතන කාරණාවදී වර්ධ ගන්න එපා. ඒ කියන්නේ අපිට හැම දෙයක් ගැනම විවේචනයක් තියෙනවානේ. ඒ කාරණාව ගැන නෙමෙයි මම කියන්නේ. මොකද මිනිස්සු වශයෙන් අපිට ඕන දෙයක නෙගටිව් දකින්න පුළුවන්. මම කියන්නේ ඒක ගැන නෙමෙයි. මම කියන්නේ ඔයාගේ හිතට වද දෙනවා. හැබැයි ඔයා ගාව උත්තරයක් හොයන්න පුළුවන් බවත් ඔයා දන්නවා සහ දැනටමත් ඔයා ගාව උත්තරයක් තියෙනවා. අන්න ඒ දේ ඔයාගේ ජීවිතේ ඉදිරියට ගෙනියන ඔයා කරන්න ඕන දේ වෙන්න පුළුවන්. දැන් උදාහරණයකට මම මේක ගැන කිව්වොත් මගේ ජීවිතේදී තිබුණ ප්‍රශ්නයක් තමයි තරුණ කාලේ ජීවිතය දැනගන්න ජීවිතය අහගන්න කෙනෙක් හිටියේ නෑ. මම දැන් ඒකට පිළිතුරක් වශයෙන් මම මේ දැනුම ඔයාලට සිංහල මාධ්‍යයෙන් බෙදා දෙනවා. දැන් මගේ ඒක පර්පස් එක උනේ මම අර සමාජයේ දැක්ක ප්‍රශ්නයක් නිසා. ඉතින් මම මේ උදාහරණය මම ගැන හැම වෙලේම ගන්නෙ ඔයාලටත් මෙන්න මේ විදිහට වුණා ජීවිතය වෙනස් කරගන්න පුළුවන් බව පැහැදිලි කරන්නම විතරයි. මෙන්න මෙතනදී නම් ඉවසීම ගොඩක් අවශ්‍ය වෙනවා. මොකද ඔයා කරන්න යන වැඩේ කොච්චර හොඳ වුණත් ඔයාගේ හදවතින්ම ඒ ගැන දැනගත්තත් අවට ලෝකයේ මිනිසුන්ට ඒක පැහැදිලි වෙන්න ගොඩක් කාලයක් යනවා. මේ නිසාම තමයි අපි කියන්නේ හැම වෙලේම ඔයා කරන දේ ගැන ඔයා සැටිස් නම් ඔයාගේ හිතට තෘප්තියක් තියෙනවා නම් ප්‍රතිඵල ගැන වද නොවි ඒක දිගටම කරගෙන යන්න. මොකද ගොඩක් වෙලාවට කවුරුත් මේක කරන්න කියලා නොකියන දෙයක් ඔයාට කරවන්න පුළුවන් වුණොත් කාලයකදී ඔයා අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා. මොකද ඔයා දන්නවා මේ ලෝකේ හැම ක්‍රීඩාවකදීම දිනන කණ්ඩායම දිනන්නේ ඒ මොහොතේ සෙල්ලම් කරන විදිහටම විතරක් නෙමෙයි. එයාලා කොහොමද පුහුණුවීම් කරේ කියන කාරණාව මත. ඒ කියන්නේ ඔයාගේ ජීවිතේත් ඔයාට පුළුවන් නම් විශ්වාසය තියාගෙන ඔයාගේ වැඩපිළිවෙලෙන් ලෝකයට හොඳක් වෙනවා කියලා හිතාගෙන ඉස්සරහට යන්න අනිවාර්යයෙන්ම දවසක ඔයාට ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. මෙතනදී මම ලෝකයට හොඳක් වෙන්න ඕන කියන කාරණාව කිව්වේ හරියටම ඔයාට පැහැදිලි කිරීමක් කරන්න හිතාගෙන. මොකද ඔයා සල්ලි මත පදනම් කරලා දෙයක් කරොත් ඔයාට දවසකදී සල්ලි හම්බෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ තෘප්තිය නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයා තෘප්තිමත් වෙන දෙයක් දිගටම කරොත් ඒකට සල්ලි හම්බෙනවා කියන එක නිතැතිම්ම වෙන දෙයක්. ගොඩක් මිනිසුන්ට අද කාලෙ වෙද්දි ජීවිතේ වරදින්නේ හෝ අසතුටින් ජීවත් වෙන්නේ මුලින්ම ફોකස් කරේ සල්ලි වලට. මෙන්න මෙතන තමයි අපි ජීවිතේ කොයිම වෙලාවකවත් මේ කාරණා දෙක පටල ගන්න හොඳ නැත්තේ. මෙතනින් අදහස් කරන්නේ නැහැ සල්ලි හම්බෙන්න වැඩක් කරන එක නරක දෙයක් කියලා. එතනදී ලස්සන කතාවක් තියෙනවා. ඔයාගේ දිනුම වැඩි වෙන ප්‍රමාණය තරමටම ඔයාට කරන්න තියෙන කැපකිරීම වැඩි. මෙන්න මේ කාරණාව තමයි මම අර තෘප්තිය සහ සල්ලිත් එක්කලා ඔයාට දැන් පැහැදිලි කරේ. අපි හැමෝගෙම බලාපොරොත්තුවක් තියෙනවා. අපි දවසක අනිවාර්යයෙන්ම සාර්ථක වෙන්න ඕනේ. අපි දවසක පෝසත් වෙන්න ඕනේ කියලා. හැබැයි මම ඔයාගෙන් ඇහුවොත් ඔයාගේ ඒ ප්‍රාර්ථනාවයි අද දවසේ ඔයා හිතන විදිහ සහ ඔයාගේ චර්යාවන් ඒකට ගැලපෙනවද? මොකද ඔයාගේ දිනචර්යාවන් සහ සිතුම් පැතුම් ඔයාගේ ඉලක්කයට ගැලපුණේ නැත්තම් ඔයාට කවදාවත්ම එතනට ළඟා වෙන්න හම්බෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි කියන්නේ හැමෝටම කඳු මුදුනක තියෙන ලස්සන view එක එහෙම නැත්තම් ඒ කඳු මුදුනේ ඉඳන් මුළු අවට වටපිටාව බලන්න කැමති. හැබැයි කන්ද නගින්න කවුරුත්ම කැමති නැහැ. මේ නිසාම ඔයා කරන දේට අනිත් අය මොනවා කිව්වත් එහෙම නැත්තම් අයියෝ ගොඩක් මහන්සි වෙනවනේ ඕකනම් හරියන්නේ නැති වෙයි කියලා මොනවා කිව්වත් ඔයාගේ ඒ ජීවිතේ විශ්වාසය තියෙනවා නම් ඔයා ඒ දෙසට වැඩ කරගෙන යන්න. මොකද ඔයා සාමාන්‍ය කෙනෙක් විදිහට හිතන්නේ නැති නිසා තමයි ඔයා ලොකු ඉලක්කයක් හදාගෙන ඒ දිශාවට ගොඩක් වැඩ කරගෙන යන්නේ. ඒක සාමාන්‍ය මිනිස්සෙකුට තේරෙන්නේ නැහැ. මොකද සාමාන්‍ය මිනිස්සෙක් හැම වෙලෙම හිතන්නේ ඇයි මෙච්චර මේ දඟලන්නේ? හැබැයි එයාගේ පැත්තෙන් එයාගේ ජීවිතේ තීරණය කරන්න එයාට අයිතිය තියෙනවා. ඔයාගේ පැත්තෙන් ඔයාට ජීවිතේ තීරණය කරන්න සම්පූර්ණ වගකීමක් තියෙනවා. ඒ නිසායි මම හැම වෙලෙම කියන්නේ මහන්සි වෙලා වැඩ කරන කෙනෙක් දැක්කොත් අපරාධය ඔච්චර මොනවට දඟලනවද දන්නේ නැහැ කියන්න එපා. මොකද ඔයා දන්නේ නැහැ එයාගේ බලාපොරොත්තු සහ එයා ජීවිතේ දකින විදිහ. එහෙනම් දැන් අපි බලමු අද මේ කතා කරපු දේවල් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න ඉතාම පහසුවෙන් ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් ගැන. ඒ තමයි ඔයාගේ උදේට එලාම් එක තියලා නැගිටිද්දී එලාම් එක තවදුරටත් කල් නොදා එකපාරටම නැගිටින එක. ඇයි අනිල් ඔයා එහෙම කිව්වේ?
උදේට නැගිටිනවා කියන එක ඒක මහ ලොකු දෙයක්ද? ඔව් ඒක ගොඩක් වටින දෙයක්. ඇයි දන්නවද එහෙම කියන්නේ? ඔයා එලාම් එක තියලා ඒ මොහොතේ නැගිට්ටා කියන්නේ ඔයාගේ පළවෙනියටම දවසේ කරපු වැඩේ සාර්ථකයි. ඉතින් පළවෙනියටම කරපු වැඩේ ජයග්‍රහණයක් වුණාම ඔයාගේ හිතට දැනෙන මේ හැඟීමත් එක්කලා ඩොපමීන් නිපදෙනවා. ඩොපමීන් කියලා කියන්නේ අපිට ඊළඟ පියවර ගන්න මේ ශක්තිය විදිහට කන්වර්ට් වෙන. එහෙම නැත්නම් මේ ශක්තිය විදිහට අපිට වැය කරන්න පුළුවන් මෙතඩ් එක. ඒ කියන්නේ ඔයාගේ ජීවිතයේ උදේම නැගිට එක පළවෙනියටම දිනුවට පස්සේ ඒ මොහොතේ ඉඳන් කරන වැඩ ඔයාට ශක්තිමත්ම සහ අපි කියන්නේ සැටිස්ෆැක්ෂන් එකත් එක්කලා ඔයාට දැනෙන මේ හැඟීමත් එක්කලා දවසම යද්දී ඔයාට ඔයා ගැනම ආඩම්බරයක් හිතෙනවා, සතුටක් දැනෙනවා සහ ඔයා දැන් ඒ කරන වැඩ පිළිවෙල දිගටම දිනන පැත්තට කරගෙන යනවා. ඒ වගේම තමයි මෙතනදී අවසානයේදී වෙන කාරණාව තමයි රැට නිදාගන්න යද්දී වව් අද දවස නම් මගේ ජීවිතේ මටම සැටිස් කියලා ඔයාට නිදාගන්න පුළුවන් කියන හැඟීම තමයි මම හිතන්නේ මිනිහෙකුට ගොඩක් වෙලාවට ලබන්න පුළුවන් හොඳම හැඟීමක් බවට පත් වෙන්නේ. එතනදිම කල්පනා කරලා බලන්න ඔයා ඒ එලාම් එකට ඇහැරුන් නැති වුණොත් මොකද්ද වෙන්නේ කියලා. ඔයාගේ පළවෙනි වැඩේම අසාර්ථක වෙනවා විතරක් නෙමෙයි. ඔයාගේ දැන් එතනින් ඉස්සරහට තියෙන හැම වැඩක්ම පරක්කු වෙනවා. එතකොට රැට නිදාගන්න යන එකත් අර වැඩ ටික පරක්කු වුණ හින්දා එතනදිත් පරක්කු වෙනවා. දැන් රැට නිදාගන්න යන එක පරක්කු වුණා කියන්නේ අන්න ඊළඟ දවසටත් ඔය රුටීන් එක ගිහිල්ලා ඔයාට ඔළුව මනස අපිට ෆෝකස් කරන්න අවධානය දෙන්න බැරි මිනිස්සෙක් විදිහට ජීවිතේ නිකන් හරි අපහසුයෙන් ගත වෙලා යනවා. ඉතින් අන්න ඒ නිසා අදම මම ආරාධනා කරනවා මේ වීඩියෝ එකේ කියපු කාරණා ගැන හරියටම කල්පනා කරලා ඔයාගේ ජීවිතය අද ඉඳන් වෙනස් කරගන්න පටන් ගන්න කියලා. එහෙනම් අපි ඊළඟ සතියේ වීඩියෝ එකෙන් ආයෙත් හම්බෙමු.